Hi, welcome all of you. සියලු දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද අපි ලස්සන පාඩමක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Right? When we do something together, we call it let's do something. Let's. Today my topic is how to use let's in meaningful sentences. Right? කොහොමද අපි let's කියන පදය භාවිතා කරමින් වාක්‍ය නිර්මාණය කරන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. Right? I invite you, stay with me. I will teach you a valuable English lesson. Right? දැන් මේ මොහොතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් දෙයක් කරමු. යමක් කරමු කියන වචනය කොහොමද භාවිතාවට ලක් කරන්නේ කියන කාරණාව. right? ඒ සඳහා මුලින්ම අපි භාවිතා කරනවා ක්‍රියාපදයක් සහ ක්‍රියාපදයට අවශ්‍ය කරන ඔබ්ජෙක්ට් ස්වරූපයක්. හරිද? මුලින් make කියන්නේ හදනවා, make a post එකක් හදනවා. build ගොඩනගනවා, සාමාන්‍ය විශාල දෙයක්. a new house අලුත් නිවාසයක්. speak කතා කරනවා in English ඉංග්‍රීසියෙන් කතා කරනවා. do කරනවා something යමක්, do something යමක් කරනවා. clean our room පිරිසුදු කරනවා අපේ කාමරය. write an essay ලියනවා රචනාවක්. arrange a party සූදානම් කරනවා උත්සවයක්. මෙන්න ක්‍රියාපදය make හදනවා, build ගොඩනගනවා හදනවා, speak කතා කරනවා, do කරනවා, clean පිරිසුදු කරනවා, write ලියනවා, arrange සූදානම් කරනවා. එහා පැත්තේ තියෙනවා object එක. එතකොට කොහොමද අපිට අලුත් වචනය let's අපි කරමු, අපි මොනවා හරි දෙයක් කරමුයි කියලා කියන අපි භාවිතා කරනවා let's අපි මොනවා හරි දෙයක් කරමු. let's right? ඔන්න බලා ගන්න පුංචි පාඩමක්. let's make a post අපි post එකක් හදමු. let's build a new house අපි අලුත් නිවාසයක් හදමු. let's speak in English අපි ඉංග්‍රීසියෙන් කතා කරමු. let's speak in English අපි ඉංග්‍රීසියෙන් කතා කරමු. let's do something මොනවා හරි do කරමු. let's do something අපි මොනවා හරි කරමු. let's do something now අපි දැන් මොනවා හරි කරමු. අනේ වගේ. let's clean our room අපි අපේ කාමරය පිරිසිදු කරමු. let's write an essay අපි රචනාවක් ලියමු. let's write an essay අපි රචනාවක් ලියමු. let's arrange a party අපි පාටියක් arrange කරමු, පාටියක් සූදානම් කරගමු. ආනේ වගේ මොනවා හරි දෙයක් කරමු කියන අපි මුලින්ම පාවිච්චි කරනවා let's dance අපි නටමු. let's eat right now අපි දැන් කමු. right? let's do something අපි මොනවා හරි දෙයක් කරමු. let's භාවිතා කරන්න. let's 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 do something. let's ඔයා දන්න සාමාන්‍ය ක්‍රියාපදයක් දාන්න. අපි කියවමු නව කතාවක්. let's read a novel අපි